හලෝ කොහොමද ඔයාලට? ඔන්න ගොඩ දවසකින් පුංචි අලුත් vlog එකක් අරගෙන ආවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලත් මෙහෙ ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම මේ ඇවිල්ලා ඉන්නේ වත්තල බීච් එකට. ඔයාලා මෙන්න මෙච්චර ලස්සන තැනක් තියනවා දැක්කද? මේ හරියම මිනිස්සු ගොඩක් අඩුයි. අඩු වෙන්න හේතුව තමයි මේ පාරේ බස් යන්නේ නැහැ. වාහන වලින් එන පිරිසක් තමයි ඉඳී. බයික් වලින්, ට්‍රීවිල් වලින්, කාර් වලින් ඒ වගේ වාහන වලින් ඇවිල්ලා විනෝද වෙන කට්ටියක් තමයි ගොඩක් වෙලාවට මේ හරිය හිටියේ. අපි ආවා සෙනඟ ගැවසෙන්නේ නැති තැනකට. මොකද එතන මාරම ලස්සනයි. බලන්නකෝ view එක කොහොමද පේන්නේ කියලා. ගිලන් වෙලා සඳත් මෙදා සොයන්න බලන්න කවුරුත් නෑ. තුරුල් වෙලා ලබන්තෙමු මගේ කුමරු. මං හිතන්නේ මම ඇවිදින්න ගියපු තැන් වලින් මම වැඩියෙන්ම සතුටෙන් ඉඳියේ අද 11:11 සමහර විට මම මේ වීඩියෝ එක දාද්දි 11:12 තමයි මම දාන්න ඉන්නේ. අපි බලමු කොහොම හරි මාරම නිදහස් මිනිස්සු ගැවසෙනවත් අඩුයි. අනිත් එකේ වෙරළ මාරම ලස්සනයි, පිරිසුදුයි. අනිත් ටික නම් කොහොමද දන්නේ නැහැ. මේ ටික නම් මාරම පිරිසුදුයි. ඒක නිසා ගොඩාක් වෙලා ඉන්න හිතෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඉර බැහැගෙන යන්න හදන්නේ. මම වීඩියෝස් ටිකක් ගත්තා, ෆොටෝස් ගත්තා. ඒවා මාරම ලස්සනට ආවා. මොකද ඒ බීච් එකේ සෙනග අඩුකම සහ ඉර බැහැගෙන යන වෙලාව ගොඩාක් ලස්සනට පෙනුන නිසා. පේනවනේ මාරම පැහැදිලි. මෙච්චර ලස්සන වෙරළකට මම සෑහෙන කාලෙකින් ගියේ. මෙච්චරම පිරිසුදු වෙරළකට. ඉතින් ඒ ලස්සන පිරිසුදුකම හැමදාටම පරිස්සම් කරගන්න එක අපේ වගකීමක් යන ඔයාලගේ අපේ වගකීමක්. ඉතින් ඔයාලත් යන්න ගිහිල්ලා මේ ලස්සන සුන්දරත්වය නිදහසේ විඳලා එන්න. පරිසරයට හානියක් නොකර. පේනවනේ මුහුද පැය 3ක් විතර නටුවා. නටලා මම නිකන් නරියෙක් වගේ. නාන්න විදියකුත් නෑ. දුන් අරන් ආවේ නැහැ. ඒක නිසා හොඳටම තෙමිල මම මේ දැන් යන්න තමයි හදන්නේ.
ගොඩාක් මිනිස්සු නෑ. මෙතනින් එහා පැත්ත ටිකක් තියෙනවා. එතන නම් ගොඩක් කට්ටිය නානවා. මං හිතන්නේ මෙතන කට්ටිය නාන්නේ නැත්තේ රළ ගැඹුරු නිසාද දන්නේ. රළ පොඩ්ඩක් සැරයි. සැර නිසා වෙන්න ඕනි මෙතන නාන්නේ නැත්තේ. එයාලා ගොඩක් නෑවේ අර එහා පැත්තේ තිබ්බ තැනක් ඒ හරියේ. ඒක නිසා අපි මෙතන නිදහසේ ඉඳලා ආවා. 2025 මට අමතක නොවන දවසක් උනේ මෙහෙමයි. ඉතින් වැඩි දේවල් ඕනේ නෑ සතුටෙන් ඉන්න. අපිට පොඩි මොහොතක් හරි ඇති සතුටෙන් ඉන්න. ඉතින් මගේ මේ පුංචි vlog එක මෙතනින් ඉවරයි. ඔයාලත් වත්තල බීච් එකට යන්න ගිහිල්ලා පරිසරෙත් ආරක්ෂා කරන් ඔයාලත් පරිස්සමෙන් විනෝද වෙලා එන්න. මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.